මම ওই දේවාලය වලට ගියාට පස්සේ හොඳට බලන දෙයක් තියෙනවා. ඒ කියන්නේ තනියෙන් යන දේවාලයකට නෙවෙයි. ගොඩක් කට්ටියත් එක්ක ওই පූජාවට තියෙන දේවාල තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔය කතරගම වගේ. එතකොට කට්ටිය ගොඩක් පිරෙනවානේ. එතකොට මේ දේවාලේ කපුව කරන්නේ රට්ටක් ගාලා ඉවරලා එන්න ගිහලා පූජාවට ටික තියාගන්නවා. තියාගෙන ඉවරලා අර සල්ලි දානවනේ මිනිස්සු. ඒ සල්ලි දාන්න ඕනේ නැහැ. සල්ලි දාන්න වැඩක් නැහැ. ලොකු සල්ලි දාන්න එපා උඩ පූජාවට වලට. දෙයියෝ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙයියෝ ගන්න පූජාවට තියෙන සුවඳ. සුවඳ තමයි දෙයියෝ ගන්නෙ. එතකොට කපුව කරන්නේ සල්ලි රට්ටක් ගාලා දා ගන්නවා. දාගෙන ඉවරලා ගෙඩි වලිනුත් හොඳ ටික ඇතුලෙන් තියා ගන්නවා. තියාගෙන මොනවා හරි පොදුවේ හැමෝටම කියන හැල්ලක් කියලා ඉවරලා පූජාවට තියාපව් දෙනවා. හොඳට බලන්න එතන වෙන වැඩේ මොකක්ද කියලා ඔයගොල්ලෝ කියනවා. මම නම් වැඳගෙන ඉවරලා පලාගෙන ඉන්නේ කපුව දිහා මොනවද මු කරන්නේ කියලා. මු රට්ටක් ගාලා කරන්නේ අර ටික තමයි. ඊට පස්සේ ඔය පූජාවට්ටිය ආයෙසරක් විකුණනවා. ගෙඩි ටිකත් විකුණනවා.